තුන්වන සතියේ සඳුදා දවසේ අපි දකිනවා ශුද්ධලේවිල්ලේ ජේස් වහන්සේව ප්‍රතික්ෂේප වෙනවා උන්වහන්සේගේ ගමේදී. උන්වහන්සේ කියනවා ගමේ දිවසවරයා ගමට අගේ නැත. එදා ඒ උන්වහන්සේගේ ගමේ ජනතාවට ලොකු වරප්‍රසාදයක් තිබ්බා. අපේ ගමෙන් තමයි විශේෂ වහන්සේ බිහි වෙලා තියෙන්නේ කියලා ඔවුන්ට සතුටු වෙන්න අවස්ථාවක් තිබ්බා. හැබැයි ඒක ඔවුන්ට බැරි වුණා. අපි ඒ විදිහට එදා සමාජය ගැන කතා කරද්දී අද අපේ සමාජයේ තත් බලන්න අපි ජේස් වහන්සේ ප්‍රතික්ෂේප කරන අවස්ථාවල් ඇති. විශේෂයෙන් අපේ උපතීම කතෝලික වෙලත් අපි ජේස් වහන්සේ ප්‍රතික්ෂේප කරමින් දිව්‍ය සප්‍රසාදයේ ජේස් වහන්සේව අතහැරලා යන අවස්ථාවල් අපේ ජීවිතේ ඇති. සමහරවිට අපේ විශ්වාසය අඩු කරගත් අවස්ථාවල් ඇති. අපිට ඕන දේවල් පවණක් අපේ කරගෙන අනිත් දේවල් අයින් කරන ආකාරය ජීවත් වෙලා ඇති. සමහර ලාවට අපි කියනවා මම කතෝලික ඒත් කියලා කියන්නේ මට මේ හැමදේම වුන්නේ නැහැ. හැමදේම මම පිළිගන්නේ නැහැ. සමහර දේවල් මට ඕන දේවල් මම අයින් කරනවා. මට ඕන දේ තමයි මම ගන්න. ඒ වගේ අපි. හැබැයි ඒ හැම දෙයක් තුළම එදා සමාජය වගේ මත අපිත් ජේසුස් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අද දවසේ මේ චාතාරිකේ අපේ ජීවිතෙ මෙහි කරලා බලමු. මම ජේසුස් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජේසුස්